ටාලේ ගත බබා මං ගන්නෑ. හායි good morning. අද අපි යනවා ගමනක්. ඉතින් වෙලාව 6:20යි. දැන් තමයි අපි ගෙදරින් පිටත් වුනේ. ඉතින් අද අපි යන්නේ පර්ල් බේ එකට බණ්ඩාරගම තියෙන ලංකාවේ තියෙන ලොකුම වෝටර් පාක් එකට තමයි අද අපි යන්නේ. ඉතින් මම නම් මේ ෆස්ට් ටයිම් යන්නේ මේ වගේ තැනකට. ඉතින් මෙයා නම් එහෙදි ගිහිල්ලා තියෙනවලු. අපි මේකට යන්න හිටියේ මේක ඕපන් කරපු දවස්වලම. ඉතින් මෙයා කියවද්ද ලංකාවට ආව වෙලාවේ අපි දෙන්න යන්න ප්ලෑන් කරන් හිටියා. හැබැයි අපිට යන්න බැරි වුණා. මොකද ටයිම් ප්‍රශ්නයක් ආපු හින්දා අපිට වෙලාවක් නැති වුණා යන්න. ඉතින් මේ පාර අනිවාර්යෙන්ම හිතුවා යනවාමයි කියලා අපි දෙන්න. ඉතින් අපි දෙන්න විතරක් නෙමෙයි යන්නේ. මෙයාගේ නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුත් යනවා. ඒ දෙන්නව ගන්න රාගමේ. මොකද මේ දවස්වල තේවත්ත බැසිලිකා චර්ච් එකේ මංගල්. ඉතින් ඒ දෙන්න පල්ලි ගිහිල්ලා ඉන්නේ. ඒ දෙන්නව රාගමින් පෙන්නන්න. දැන් අපි නිගම්බෝ ඉන්නේ. අපි මේන් රෝඩ් එකේ තමයි රාගමට යන්නේ. මොකද උදේ හින්දා ටිකක් ට්‍රැෆික් එක අඩුයි. අපි ට්‍රැෆික් එක හින්දාමයි ටිකක් වේලාසනත් ගෙදරින් පිටත් උනේ. දැන් අපි රාගමින් අර දෙන්නවත් අරගෙන අපේ ගමන යන්න ඕන. දැන් අපි පිටත් වුණා. මේ ඉන්නේ මෙයාගේ නැන්දලා දෙන්නගේ දුවයි පුතයි. ඉතින් අපි කට්ටිය තමයි අද ගමන යන්නේ. අපි යන්නේ ඩවුන් සවුත් හයිවේ එකේ. අපි එන්ට්‍රන්ස් උනේ කඩවතින්. මෙතන ඉඳලා විනාඩි 20ක වගේ දුරක් තමයි තිබ්බ එක්සිට් එකට. මට හරියටම මතක නෑ අපි කොහොමද එක්සිට් උනේ කියලා. අපේ ලොකේෂන් එකට අපි විනාඩි 20ක් 30ක් විතර යන්න ඕනේ. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි හයිවේ එකෙන් එක්සිට් වුණා. මට හරියටම මතක නැහැ කොහෙද එක්සිට් එක කියලා. දැන් අපි ළඟට වෙලින තව මීටර 150යි. පර්ල් බේ එන්ට්‍රන්ස් එකට කලින් මේ ඇඳුම් කඩේ තිබ්බා. අපි මෙතනින් නැවැත්තුවා මෙයාට ඇඳුමක් ගන්න. මේ හැබැයි මෙයා ගෙදරින් ඇඳුමක් ගෙනල්ලා තිබ්බා. හැබැයි හොඳ වෙලාවට අපි ඇඳුමක් ගත්තේ. මොකද මෙයා අරන් ගිය ඇඳුම එතන අඳින්න දුන්නේ නැහැ. මොකද යාලා රෙකමන්ඩ් කරලා තියෙන මැටීරියල් එකක් තියෙනවා. අපි ඒ මැටීරියල් එකේ ඩ්‍රෙස් තමයි එතන අඳින්න ඕනේ. Finally අපි ආව අපේ ලොකේෂන් එකට. wow very colourful ලස්සනයි.
ඒව දකින්න බයත් හිතෙනවා. මේ තියෙන්නේ එන්ට්‍රන්ස් එක. මෙතන තමයි ටිකට් ගන්න තියෙන්නේ. මේක ඕපන් කරන්නේ උදේ 11ට. ඉතින් අපි 10:00 තමයි මෙතනට ආවේ. ඉතින් ටිකට්ස් ගන්න පුළුවන් අපිට දැම්ම. මෙතන වෝටර් ඇක්ටිවිටීස් විතරක් නෙමේ, ස්ප්ලෑෂ් පේ එකට අමතරව ස්පීඩ් පේ, ඇරෝ බේ වගේම ටාගට් පේ, තව ෆිෂ් තෙරපි මේ ඔක්කොම තිබ්බා. ඉතින් මේ ලේඩි ඒ ගැන අපිට පොඩි පැහැදිලි කිරීමක් කරා. ස්ප්ලෑෂ් පේ එකට අමතරව අපි තමුණු හරි ඇක්ටිවිටීස් කරනවා නම් මෙතන වෙනම charge කරනවා. අපි ඇරෝ බේ ටාගට් පේ දෙක සිලෙක්ට් කරගත්තා. ඉතින් ඒකට එක්කෙනෙක්ට 500ක් වගේ ගාණක් ඇඩ් වෙනවා ටිකට් එකට. ඒ වගේම තමයි අපි ඇතුළට ගියාට පස්සේ අපේ බෑග්ස් අපි චේන්ජ් කරන ඇඳුම් අපිට සේෆ්ටි තියාගන්න අපිට මෙතනින් ලොකර්ස් ගන්න පුළුවන්. ඉතින් ඒ එක ලොකර් එකක් 500ක් වගේ ගාණක් තමයි වෙන්නේ මට මතක විදිහට. ඉතින් අපි ලොකර්ස් උත් ගත්තා. මොකද අරන් යන බඩු සේෆ්ටි තියාගන්න ඕන හින්දා. මොකද අපේ ෆෝන්ස් එහෙම අපිට සේෆ්ටි තියාගන්න බැරි නිසා මොකද කවුරුත් ඒකේ රෙස්පොන්සිබිලිටි එක ගන්නෙ නැහැ. ඒක අපිමයි ගන්න ඕන. ඒ හින්දා අපි ලොකර්ස් දෙකකුත් ගත්තා. තාම මේක ඕපන් කරේ නැහැ. අපිට ඇතුළට යන්න මම කිව්වා අපි 10:00 ඉඳන්ම මෙතන කියලා. ඉතින් මේක ඕපන් කරන්නේ 11ට. ඉතින් අපි 11 වෙනකම් මෙතනලා ඉඳගෙන හිටියා. මෙතන ස්ටාෆ් එකත් හරිම හොඳයි, මාර ෆ්‍රෙන්ඩ්ලි යාලා, සපෝටිව්. හරියට අපිට සපෝට් කරන හැමදේටම. ඉතින් ඒක අපිට තේරෙන්නේ අපිට ඇතුළට ගියාට පස්සේ අපිට හැමදේටම යාලගේ සපෝට් එක හම්බ වෙනවා. ඒ වගේම අපිට ටිකට් ප්‍රයිස් උනා එක්කෙනෙක්ට 4400. ස්ප්ලෑෂ් පේ එකට අමතරව ගත්ත ඇරෝ බේ, ටාගට් පේ වගේම අපි ගත්ත ලොකර්ස් ඒවා වලට නැතුව තමයි එක්කෙනෙක්ට ඔන්න ඔය ප්‍රයිස් එක උනේ. තව දෙයක් කියන්න ඕනේ, මෙතන එන්ට්‍රන්ස් එකෙන් අපිට කෑම බීම කිසිම දෙයක් ඇතුළට අරන් එන්න දෙන්නේ නැහැ. මෙතන අපිට එන්ට්‍රන්ස් වෙද්දී අතන චෙක් කරද්දී අපේ වෝටර් බෝටල් එකක් තිබ්බ බෑග් එකේ අපි එද්දි ගත්ත. අපිට ඒක අයින් කරන්න කිව්වා. මං හිතන්නේ මෙතනට වෝටර් බෝටල්ස් ඒ වගේම කෑමවත් පිටින් ගේන්න දෙන්නේ නැහැ මං හිතන්නේ. මොකද මෙතන පිරිසිදුකම ගැන හිතලා වෙන්න ඉතින් මං හිතන්නේ එහෙම කරන්න දෙන්නේ නැත්තේ. මොකද ඇතුලේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා. අපිට කෑම බීම ඔක්කොම එකෙන් ගන්න පුළුවන්. හරි අපි කට්ටියම දැන් චේන්ජ් කරගෙන ආවා මෙතනට. දැන් අපි යන්නේ වෝටර් ස්ලයිඩ්ස් පැත්තට. මතක් කළා සන් ක්‍රීම් ගාගෙන ඉන්න. මොකද අපිට දවසම මෙතන ඉන්න වෙන්නේ අවුවනේ. ඔන්න මෙතන ඉඳලා තමයි අපිට මුළු වෝටර් ස්ලයිඩ්ස් ඔක්කොම පේන්න ගන්න ටික ටික. ඉතින් මෙතනින් තමයි අපිට යන්න තියෙන්නේ. ඉතින් අපි මෙතන තිබ්බේ හපැත්තේ ෆිෂ් තෙරපි. ඉතින් ෆිෂ් තෙරපි කරන්න කැමති අයට ඒවත් කරන්න පුළුවන් මෙතන. මේවා මෙතන ඉඳලා මෙහෙම දකිද්දි නම් බයත් හිතෙනවා ටික ටික. අපි බලමු ඇත්තටම මේවා බය හිතෙනවද කියලා. මෙතන තමයි මං අවසම තැන. ඉතින් මෙතන තියෙන්නේ පොඩි අයට රයිඩ්ස්. ඉතින් අපිටත් මෙතන චිල් වෙන්න පුළුවන්. හැබැයි මෙතන රයිඩ්ස් වල අපිට යන්න බෑ.
ඒ වගේ යන්න ඒජ් ලිමිට් එකක් තියෙනවා. මම හිතන්නේ අවුරුදු 12 වෙනකන් පොඩි අයට එතන යන්න පුළුවන් ඒ රයිඩ්ස් වල. ඉතින් අපිට එතන තියෙන pool area එකේ අපිට ඕන තරම් chill වෙන්න පුළුවන්. ඉතින් එකටම අපි හිතුවා රයිඩ්ස් වල යන්නේ නැතුව මෙතන pool එකේ චුට්ටක් ඉඳලා රයිඩ්ස් වල යනවා කියලා. ඉතින් අපි ආව මෙතන තියෙන pool එකට. මෙතන ලොකු pool area එකක් තියෙනවා. ඒ වගේම baby pool එකක් තියෙනවා පොඩි අයට. ඉතින් ඕපන් කරපුම ගමන් හින්දා කවුරුම හිටියේ නෑ pool එකේ. ඉතින් අපි තමයි එකටම pool එකට බැස්සේ. අංක බලන්න නැති කව. මේක බලන්න කවුරුද? හරි අහරි නෑ. අත දිගාරේ. ටික මම උත්සාහ කරලා අත දිගාරේ. අප්ප බලලා තමයි. කනද වතුර දෙන්න. කන ගාවට හරි. ඒක සැල්ලුවා. මෙතන ඔය මං කෑ ගහන්නේ වතුරට බයයි. ඉතින් මම පොඩි කාලේ නම් පුදුම තරම් වතුරට බයයි. ඉතින් ඒක දැනටත් එහෙමයි. ඉතින් මම කොහරි නාන්න එහෙම ගියාම මට කකුල ගහගන්න පුළුවන් මට්ටමේ තමයි මම ඉන්නේ. මෙතන ඔය එයා කියන්නේ මට ඔය ඇඟ පණ නැති කරලා පාවෙන්න හරි මොකක් හරි එකක් තමයි එයා මට කිව්වේ. මං ඔය ඒකට බෑ බෑ කියලා තමයි කෑ ගැහුවේ. අපි දැන් රයිඩ්ස් වල යන්න තමයි යන්නේ. ඉතින් ඒකටම යන්නේ අපි දෙන්න. මෙතන නෝට් එකක් තියෙනවා. ඒකේ කියනවා අපේ ලිස්ට් අපිව ගන්න මෙතන අපිට ශාරීරික ඩැමේජ් එකක් හරි පාඩුවක් හරි අලගයක් හරි මේ කිසිම දෙයකට එයාලා වග කියනවා කියලා නම් මෙන්න මට දාගන්න. ඒ රයිඩ් එකත් මාර ෆන්. ඉතින් එහෙම ලොකුවට බයක් හිතෙන්නේ නැහැ. දැන් අපි මේ ඊළඟට යන රයිඩ් එක තමයි මෙතන තියෙන ෆනීම රයිඩ් එක. ඒකේ පොඩි නියෝන් ලයිට් එකක් වගේ තියෙන එක නෙමෙයි. ඒක වෙනම රයිඩ් එකක්. මේක තමයි ෆන්ම පාට් එක. මොකද මෙතන අපිව දෙපාරක් තුන් පාරක් කැරකිලා තමයි අපි මෙතන පල්ලෙහාට යන්න ඕනේ. හැබැයි අපි දෙන්නව එක වටේ කැරකුනේ මෙතන අපි දෙන්නව හිර වුණා. හිතන්නේ වතුරේක ප්‍රෙෂර් එක මදි හරි නැත්නම් අපි දෙන්නගේ බර අඩුයි. මොකද අපිට කලින් ගියා 3-4 දෙනෙක් හැබැයි යාළුවත් ඔය වගේම හිර වුණා. හැබැයි සමහර අයව ටිකක් අර මහත බර වැඩි අය යද්දි යාළුව නිකම්ම අර වට තුන කැරකිලා යාළුව නිකම්ම පල්ලෙහාට ගියා. ඉතින් අපි දෙන්නම මෙතන හිර වුණා. මෙතන කිසිම වෙලාවක බය වෙන්න දෙයක් නැහැ. අපිට මොකක් හරි ඉමර්ජන්සි කේස් එකක් වුණොත් අපිට මෙතන ගාඩ්ලා ඉන්න ඕනම වෙලාවක. ඉතින් එයාලා අනිවාර්යෙන්ම එනවා එතනට. මොකද ඊළඟ පාර යද්දි මමයි නංගි ගියේ. ඉතින් අපි දෙන්නම ඒ වගේම ඔතන හිර වුණා. ඔතන මැද තියෙන ඒරියා එකෙන් ගාඩ්ලා ඇවිල්ලා අපිට ගයිඩ් කරනවා. ඉතින් ඒ හින්දා බය වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ රයිඩ් එක තමයි මෙතන තියෙන භයානකම රයිඩ් එක. ඉතින් මේකේ යද්දි නම් පුදුම තරම් බය හිතුණා. මම අනිත් හැම රයිඩ් එකකම 3-4 පාරක් ගියා. හැබැයි මම මේකේ දෙපාරයි ගියේ. මේකේ අපිව ලොකු වතුර ප්‍රෙෂර් එකකින් උඩටයි යටටයි පිව යනවා. ඉතින් ඒක තමයි මෙතන බය හිතෙන්නේ. හැබැයි මාරු ෆන්. මේවා ටිකක් පොඩි රයිඩ්ස්. හැබැයි ඉතින් අපි මේ වගේ හරියට යනවා. මොකද මේකේ කෙලින්ම වෙලා අපිව වතුරට වැටෙන්නේ. ඉතින් අපි හරියට ගියේ නැත්තම් අපිව ඔය වතුරේ ගිලෙනවා. ඉතින් මාව නම් ගියේ දෙපාරම ගිලුණා. ගිලලා නහයටත් හොඳටම වතුර ගියා. ඉතින් මම යාලා කිව්ව විදියට නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ.
බයද නා? බයද නා? මේ රයිඩ් එකේ එකටම අයියා වැව්වා. අයියා වැවලා තමයි ඊට පස්සේ මම ගියේ. මොකද මට බය හිතුණා අර කේ ගිරනට පස්සේ මාව. ඊළඟට මේ යන රයිඩ් එක හරිම ස්කෑට් රයිඩ් එකක්. හැබැයි මේකේ මම නම් කියන්නේ නැහැ. මේ කියන්නේ අයියයි මල්ලි විතරයි. ඉතින් මම නම් ගෙදරින්ම හිතාගෙන ආවේ මේ කියන්නේ නැහැ. හැබැයි ඉතින් එයාලට නම් බය හිතුන්නේ නැහැ කිව්වා. කොහොමද ඒක? ඒක ආතල්ද? ඔයාලා නම් යන්න එපා. ඇයි බය හිතනවද? ආ? වටනාවද? ආ? තත්ත්ව දන්නේ නැහැ. ඔයාලා ගිහලා බලන්න. අම්මෝ ඔයා කියන්නේ මේ අපි යන්නේ ඇරෝබේකට. ඉතින් මේකත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක අපි කටීගෙම. හැබැයි අපි මෙතන මෙලෝඩියක් දන්නේ නැතුව ගියක්. මෙන්න මෙතනින් අංකල් අපිට හැමදේම A to Z කියලා දෙනවා. පටන් ගත්ත වෙලේ ඉඳන් අපි අවසන් කරන කම්ම යාගේ ගයිඩ් එක අපිට හම්බෙන. ඉතින් එහෙම කිසිම දෙයකට බෑග් දෙයක් නැහැ. අපිට ෆුල් එන්ජොයි කරන්න පුළුවන්. හොඳයි යා. ඔක විදින්න ඕනේ මැදටම. අන්න ගියා. කහපාටකට. ජේ. දැන් අපි ආව ෂූට් කරන්න ටාගට් එකකට. ඉතින් මේකත් කරේ අයියා මල්ලි. බබා. අපි කණ්ඩාවා. ඉතින් මේ වෙලාවේ හොඳටම බඩගින්න හිටියේ. ඉතින් අපි රයිඩ්ස් ඔක්කොම ගිහිල්ලා තමයි මෙතනට ආවේ. හැබැයි අපිට තව ගොඩක් වෙලා විතර වෙලා තිබුණා. මොකද මේක වහන්නේ 6ට හවස. ඉතින් අපි හිතුවා කාලා ගිහිල්ලා ෆෝන් ලොකස් වල දාලා ආයෙත් රයිඩ්ස් වල යනවා කියලා. අපි ලන්ච් එකට ගත්තේ කොත්තු and rice menu එකක් ගත්තා. තව අපි ගත්තා crispy fish එකක් ගත්තා french fries එක. ඉතින් කෑම රසයි. මම දැක්ක සමරයි කියලා තිබ්බා. කෑම එච්චර රස නැහැ කියලා. හැබැයි අපිට නම් කෑම රසට තිබ්බා. අපි ඔතනින්දි පොඩි වැස්සකුත් ගියා. ඔය අහස කළු කරලා තිබ්බේ වෙලේ වහින්න. ඉතින් ලොකුවට වැස්ස නැහැ. විනාඩි 10ක් විතර චූටි වැස්සක් ගියා. ඉතින් වැස්සෙන් අපිට කරදරයක් වුණේ නැහැ. මේ වෙනකොට වෙලාව හවස 5 මාට විතර. ඉතින් අපි දැන් යන්න පිටත් වෙනවා. මොකද අපි ටිකක් දුර යන්නත් ඕනේ හින්දා රෑ වෙනවා අපිට යද්දී. ඒ හින්දා අපි දැන් ගෙදර යන්න තමයි යන්නේ. ඉතින් ඔහොම තමයි අද අපි අපේ දවස ගත කරේ. ඉතින් දැන් අපි ගෙදර යන්නේ.
AC off